පසුගිය රජයේ සමයේ කාංචන විජේසේකර විදුලි බල ඇමතිවරයා හැටියට ඉන්න කාලේදී මේ විදුලි බිල්පත දෙන එක නැවැත්තුවා. මේ ලිඛිතව දෙන විදුලි බිල්පත මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මේක. මේ ආණ්ඩුව පැමිණියා. මේ ආණ්ඩුව පැමිණියන් පස්සේ අපි හිතුවා ඒක වෙනස් වෙයි කියලා. මොකද මේ ඩිජිටල් කරණය කරන්න ඕන මිනිස්සු අතේ අඩු ගානේ ස්මාර්ට් ෆෝන් එකක්වත් අතේ තියෙනකොට. එහෙම නැතුව ඩිජිටල් කරණය කළා මේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ අද වෙනකොට ලිඛිතව දෙන බිල් පත්‍ර එකක්වත් දෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට ෆෝන් එකකින් තමයි බලා ගන්න වෙන්නේ. ඒතර ෆෝන් එකකින් කියන්නේ ස්මාර්ට් ෆෝන් වලට තමයි මේක එන්නේ. එතකොට ස්මාර්ට් ෆෝන් එකක් නැත්තම් විදුලි බල බිල්පත කොහොමද ලබා ගන්න? මේ කාංචන විජේසේකරලා මේ ඒ වෙලාවේ කිව්වේ ලිපි ද්‍රව්‍ය නැහැ, අවශ්‍ය ලිපි ද්‍රව්‍ය නැති හින්දා අපි මේ බිල්පත දෙන්නේ නැහැ. එතකොට මේ බිල්පත දෙන්නේ නැහැ කියන එක තුලම තියෙන්නේ හොරකම, බොරුව, වංචාව. මොකද මෙතෙන්දී අපි දන්නවා හොඳටම සමහර විදුලි බිල්පත පමණක් නොවේ, ජල බිල්පත ඒකටත් ඔය විදිහටයි. අපේ ෆෝන් එකට තමයි ඒක එන්නේ. නමුත් ෆෝන් එකක් නැත්තම් කොහොමද එතකොට ඒක කරන්නේ? මම උදාහරණයක් කියන්නම්. මේ මං දන්න අම්මා කෙනෙක් ඉන්නවා. ඒ ගෙදර ඔක්කොම රට ගිහිල්ලා ඒ අම්මා විතරයි ගෙදර ඉන්නේ. ඒ අම්මා විදුලි බිල්පත කියව ගන්නවත් ඉංග්‍රීසි දන්නේ නැහැ. පුංචි ෆෝන් එකක් තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් ස්මාර්ට් ෆෝන් එකක් නැහැ, මොනවත් නැහැ. ඒ අම්මට ඒ දේ බලා ගන්න දෙපාරක් ලයිට් කැපුවා. මේ අම්මගේ ගෙදර ලයිට් කැපුවා. මේ ලිඛිතව බිල්පතක් ප්‍රින්ට් කරපු බිල්පතක් එවන් නැතිකම හින්දා එතුමිය ඊටමත් අවාසනාවන්ත තත්වයකට මුහුණ දුන්නා. මේ ආකාරයෙන් නොයෙකුත් අසාධාරණකම් මේකෙදි වෙනවා. ඒ වගේම දැන් අපට ජල බිලක් පැමිණියා. එතකොට අපි ජල බිල ගෙව්වා. නමුත් ඒක ටික දවසකින් ආපහු එනවා. ෆෝන් එකට නෙන්නේ. ඒකේ කිසිම විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි පාරටත් මම ඒ වතුර බිල ගෙව්වා. දෙවෙනි වතාවටත්. මේ ආකාරයෙන් ඇතුලේ නොයිකුත් වංචා සිද්ධ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඒකට වරදක් කියන්න බෑ. මොකද මේ සේවකයෝ ඒකට පෙළඹෙනවා. ඉතින් මේ වගේ ඊටාම අසාධාරණ තත්වයක් මේක. අපි දෙවරක් ලයිට් බිල වැඩි වුණා. මේ ලයිට් බිල ඒ සමගම කියන්න ඕන. මේ ලයිට් බිල දැන් එන්නේ මාසයකට නෙමෙයි. දවස් 15කට සැරයක් ලයිට් බිල එනවා. එතකොට දවස් 15කට අරක එතකොට මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. මෙච්චර කොච්චර ගානක්ද? කොච්චර යනවද? ඒක දැනෙනවට තමයි ඒක කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් මිනිස්සු තලා පෙළෙන වැඩ කරන්න එපා. මේ ආණ්ඩුව අපි බලයට ගෙනාවේ යම් කිසි වෙනසක් ඇති කරන්න. මේ කාංචන විජේසේකර කරපු දේම මේ ආණ්ඩුවත් කරනවද? මොකක්ද එහෙනම් මේ ආණ්ඩුවේ ඇති වෙනස? මේ ලයිට් බිලක්වත් හදාගන්න බැරිද? ලයිට් බිලක් දෙන්න බැරිද? ලයිට් බිල මිනිස්සුන්ට අවශ්‍යයි. ලයිට් බිල ඩීටේල් ලයිට් බිලක් අවශ්‍යයි මිනිස්සුන්ට. විස්තර සහිත ලයිට් බිලක් අවශ්‍යයි මිනිස්සුන්ට. මොකද මේකෙත් නොයෙකුත් අකටයුතුකම් වෙන්න පුළුවන්. එතකොට මේ අකටයුතුකම් වෙනවා නම් ඒ අකටයුතුකම් වළක්වා ගැනීම සඳහා මිනිස්සුන්ට ඩීටේල් ලයිට් බිලක් අවශ්‍යයි. ඒ කියන්නේ විස්තර සහිත ලයිට් බිලක් අවශ්‍යයි. ඒ වගේම මේ ෆෝන් වලට මේ ඩිජිටල් කරණය කරන්න මිනිස්සු අඩු ගානේ මේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඩිජිටල් කරණය කරන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න ඕන. මිනිස්සුන්ට අවශ්‍ය මෙවලම් නැතුව මේ ඩිජිටල් කරණය කරන එක විහිළුවක් නේද? ඊළඟට දැන් මේ බස්වල කාඩ් එකෙන් ටිකට් එක ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. කාඩ් හැමෝටම තියෙනවද? එතකොට බස් සම්බන්ධ කටයුතු කරන මේ ගැමුණු කියන පුද්ගලයා කියනවා මේකේ කන්ඩක්ටර් කෙනෙක් නැති වුණා නම් තමයි නෝද. එතකොට කන්ඩක්ටර් කෙනෙක් නැත්තම් මිනිස්සු අරක කාඩ් එක නොගහම යයි. ඒක හොඳයි හොඳට මිනිස්සුන්ට. කාඩ් එක නැතුවම යයි. එතකොට කාඩ් එක ගහන්න නැතුවම යයි. මේවා ඊටමත් බොළඳ දේවල්. මේවා ඇත්තටම මේ බටහිර රටවල් වලට හොඳයි. මේ රටේ තාම මේ ඊටම පසුගාමී සමාජයක් අපේ තියෙන්නේ. පසුගාමී සමාජයක් ඒක ඉදිරියට ගෙනහිල්ල ඕන මේ ඩිජිටල් කරණය කරන්න. ඒ වගේම මේ හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම මේ මුදල් අපේ ජනාධිපතිතුමත් කිව්වා මුදල් නැති කරනවා කියලා. මුදල් ටික ටික භාවිතයෙන් ඉවත් කරන්නයි එයාට අවශ්‍ය කියලා. එතකොට මුදල් නැති වුනහම මිනිස්සු මේ කරන හැම ට්‍රාන්සැක්ෂන් එකකම මුදලක් කැපෙනවා.
ඒක අපි ජනතාව දැනුවත් කරන්න ඕන මේක. මේ හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම ඔබ කරන හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම 100ට ගාණක් කැපෙනවා. මේ ඩිජිටල් කරණයට කැපෙනවා. එතකොට මේ අතේ මම කියනවා ජනතාව මෙච්චර මේ වගේ තත්වයකදී මේකට මුහුණ දීම සඳහා හැකි ආකාරයෙන් මුදල් පාවිච්චි කරන්න. මොකද මේ මුදල් පාවිච්චි කරනකොට ඔබට අමතර වියදමක් යන්නේ නැහැ. මිනිස්සුන්ට මේ ඊටමත් අවාසනාවන්ත ආද ඉරණමකට මුහුණ දීලා තියෙන්නේ ඊටම කනගාටුදායක ඊටම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීලා තියෙන්නේ. ඊළඟට මේ ජනතාව මේ පෙළෙන ක්‍රමවේදයන් මේ ඩිජිටල් කරණය එන්නේ මිනිසාගේ යහපත සඳහා නෙවෙයි. මේකේ වෙනත් යටි අරමුණු තියෙන බව අපි දන්නවා. මේ දේ කරන්නේ බොහෝ වෙලාවට මේ බදු දැලට මිනිස්සු අල්ල ගන්න. බදු දැලට අල්ල ගන්නවා තියා මිනිස්සුන්ට අද ජීවත් වෙන්නවත් විදිය නැතුව බදු ගෙවන්නේ කොහොමද? දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා අපි ළඟට ආපු අය අද වෙනකොට එයින් භාගයක්වත් එන්නේ නැහැ. එතකොට පේෂන්ස්ලා අපේ ළඟට ලෙඩ්ඩු එන්නේ නැත්නම් අපිට ආදායමක් නැහැ. ඉතින් මේ ආකාරයෙන් ඉතාම අවාසනාවන්ත ලෙස මේ රට මේ වෙනවා. දැන් අපේ ජනාධිපතිතුමාටත් AKD වෙනුවට BKD කියන නමකුත් දාගෙන තියෙනවා. එතකොට ඔබට තේරෙනවනේ මොකද වෙනස කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මිනිසුන්ට බදු ගෙවන්න ඉස්සෙල්ලා මිනිසුන්ට ආදායමක් තියෙන්න ඕන. ආදායම නැත්තම් බදු ගෙවන්න බෑනේ. ආදායම නැති අය බදු ගෙවන්නේ කොහොමද? ඊළඟට ගෙයක් දොරක් නැති අය බදු ගෙවන්නේ කොහොමද? වාහනයක් ගෙයක් දොරක් නැති මිනිස්සු කොහොමද බදු ගෙවන්නේ? ආදායමක් යම්කිසි ආදායමක් ලැබුණත් ඒ මිනිස්සු ගෙයක් හදාගන්න එපේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඊටාම අවාසනාවන්ත තත්ත්වයකට මිනිස්සුපත් වෙලා තිනවා. ඊළඟට මේ බිලක් දෙන්නේ කියන්නෙම මිනිස්සු කියන්නේ මේ ගොඩක් මේ සම්බන්ධ සේවකයින්ටත් නොයෙකුත් අකටයුතුකම් කරන්න හැකියාව ලැබෙනවා. මොකද බිල් එක එනවා මේ ලයිට් බිල් එක ෆෝන් එකට එනවා. ෆෝන් එකට ආවට ඒක කියවා ගන්නවත් බෑ. ඉංග්‍රීසි දන්නේ නැති මිනිහා කොහොමද ඒක කියවා ගන්නේ? අපේ ආණ්ඩුවේ ඉන්න මේ ඇමතිලාටත් ඉංග්‍රීසි කතා කරන්න බෑනේ. එතකොට කොහොමද සාමාන්‍ය මිනිස්සු ඉංග්‍රීසි කතා කරන්නේ? ඉංග්‍රීසි දැනුවත් වෙන්නේ? ඒක හින්දා මිනිස්සුන්ට දෙන බිල් ලිඛිතව ලබා දෙන්න. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. දහස් ගණන් බිල් ගෙවලා මේ කාංචන විජේසේකර වැඩි කරා වගේ ඊට පස්සේ දෙවරක් මේ ආණ්ඩුව ආවට පස්සේ ලයිට් බිල් වැඩි වුණා, වතුර බිල් වැඩි වුණා. නමුත් මේ සමග එන ලිඛිතව ලබා දෙන බිල් මිනිස්සුන්ට ලබා දෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ මිනිස්සුන්ට? මිනිස්සු තලා පෙලන්නේ ඇයි? ඇත්තටම මටත් ප්‍රශ්නය. සමහරලාට මේ ලයිට් බිලක් ගෙවනවා ඊට පස්සේ තව දවස් 15කින් තව ලයිට් බිලක් එනවා. ඊට පස්සේ ඒ ලයිට් බිල ගෙවලා ඉවරුනාම ආපහු තව මේ එහෙම කොහෙන්ද මිනිස්සුන්ට ගෙවන්න තියෙන්නේ? මිනිස්සු මාසෙකට එක ලයිට් බිල මිනිස්සුන්ට අවශ්‍ය. ලයිට් බිල් දෙකක් පෙන්නලා මිනිස්සු මේ අපිට ලයිට් බිල් දැන් අඩුයි කියලා පෙන්වන්න හදන්න එපා. ලයිට් බිල මිනිස්සුන්ට මේ මෙතෙන්ට වතුර ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට. ලයිට් බිල් මේ ඊටාම අධිකයි මිනිස්සුන්ට ගෙවා ගන්න බෑ. මිනිස්සුන්ට කර්මාන්තයක් කරන්න බෑ. කර්මාන්තයක් කරන්න නම් ලයිට් බිල අඩු වෙන්න ඕන. ඉතින් මේ ආණ්ඩුව ආවේ බලයට ආවේ ලයිට් බිල් අඩු කරනවා කියලා. 130කින් ලයිට් බිල අඩු කරනවා කියලා. නමුත් අද 130කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඊටමත් අවාසනාවන්ත තත්ත්වයක්. මුකුත් කරන්න බැරි නම් අඩු ගානේ ලිඛිත ලයිට් බිලක් මිනිස්සුන්ට ලබා දෙන, ලිඛිත වතුර බිලක් මිනිස්සුන්ට ලබා දෙන්න. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. ඒ අයිතිය නැති කරන්න එපා. අපි මේ ආණ්ඩුව බලයට පත් කරේම ඒක හින්දා. මේ අකටයුතුකම් කෙරෙන එක වළක්වන්න. නමුත් ඒ අකටයුතුකම් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නම් ඊටමත් අර කාට කියන්නද මේ අවනඩු. ඊටම අවසනාවන්ත තත්වයකට අද ජනතාව මුහුණ දීලා තියෙනවා. ඒකින්ද මම මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා ලිඛිත ලයිට් බිලක් ලබා දෙන්න. ලිඛිතව ප්‍රින්ට් කරපු ලයිට් බිලක් ලබා දෙන්න. ප්‍රින්ට් කරපු වතුර බිලක්, ලයිට් බිලක්, වෙනත් බිල් ලබා දෙනකොට ඩිජිටල් කරණය කියලා ෆෝන් එකට මෙසේජ් එක එවන්න නැතුව ස්මාර්ට් ෆෝන් නැහැ හැමෝටම. ඉතින් ඒකින්ද මේක ආණ්ඩුව වටහා ගත යුතු දෙයක්. මේ රටේ ඉන්නේ ගොඩක් ඉංග්‍රීසි දැනුම නැති අය. ඒක ඉතින් අපේ ඇමතිවරුන්ගෙන්ම පේනවනේ. ඉතින් ගොඩක් ඒ ඉංග්‍රීසි දැනුම නැtei කියලා මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. ඉංග්‍රීසි එහෙමනම් උගන්වන්න ඕන. ඉංග්‍රීසි උගන්වලා ඉංග්‍රීසි දැනුවත්භාවය ඇති කරන්න ඕන. ඉතින් එතකම් මිනිස්සුන්ට මේ ඩිජිටල් කරණය, අර කරණය, මේ කරණය කිව්වට ඒක යථාර්ථවාදී නොවන තීරණ.
මේක අපේ ජනාධිපතිතුමා වටහා ගන්න ඕන. මොකද තමුත්තේගම ඉඳලානේ එතුමා ආවේ. තමුත්තේගම ඉඳලා ඊටම මේ දරිද්‍රතාවයෙන් යුක්ත පවුලක කෙනෙක් හැටියට තමයි එතුමා ආවේ. අපි හිතුවා දුක් විඳින ජනතාවගේ පැත්ත ගණී කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. අර එර්නස්ටෝ චේගවේරා නැව්හිමියගේ පුතෙක්, ෆිදෙල් කාස්ට්‍රෝ කියන්නේ කෝටිපතියෙක්ගේ පුතෙක්, ඒගොල්ලෝ තමන්ගේ පන්තිය පාවා දීලා සාමාන්‍ය ජනතාවගේ පන්තිය වැළඳගත්තා. ඒක හින්දා එර්නස්ටෝ චේගවේරා ඒක හින්දාම මැරුම් කෑවා. ඉතින් ඒ වගේ ඒ සහෝදරයින්ගේ අඩිපාරයයි කියලා අපි හිතුවා මේ ජනාධිපතිතුමා. නමුත් ඒක මේ වෙනකන් සිද්ධ වුණේ නැහැ. ඉතින් මම කියන්නේ ඒවා කෙසේ වෙතත් මේක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න.